හරි. අද වීඩියෝ එකේ කතා කරන්නේ පොඩිකා ගැන. හරිද? දැන් බලමු පොඩිකා වලින් එසේ එකක් ආවොත් කොහොමද කොට දාන්නේ කියලා. හරිද? මේදී පොඩිකා වලින් එසේ එකක් ආවොත් මේ ප්‍රශ්න තමයි අහන්න තියෙන්නේ. වෙලේව නෑ. හරිද? ඉස්සල්ලාම අහනවා ඒ කොටසේ පොඩිකා වල ව්‍යුහය එවගේ ඉටුගත කෘත්‍යයට අදාළව ඇඩගැසියති ආකාරය විස්තර කරනවා. ඒකෙම මේ කොටසේ ගන්නවා දැනට පිළිගන්නා මතයට අනුව පොඩිකා ඡන්ද යාන්ත්‍රණයේ සිදුවන ආකාරය විස්තර කරනවා. හරිද? ඔය දෙක ඥාන. හරි. අපි බලමු ඉස්සල්ලාම පොඩිකා වල ව්‍යුහය කොහොමද විස්තර කරන්නේ කියලා. හරි. ඉස්සල්ලාම බලන්න ඕන දේ තමයි ඔයා මේ රූපය අඳ ගන්න ඕනේ. හරිද? ඉස්සල්ලාම මේ රූපේ ඇඳලා මෙන්න මේ කොටස් ටික නම් කරලා. හරිද? කඩොල්ල අකාලා තියෙනවා. කඩොල්ලට අකාලා ඇඳලා කොටස් ටික නම් කරලා පොයින්ට්ස් ටික ලියන්න පටන් ගන්නවා. හරිද? හරි. දැන් අපි ඉස්සල්ලාම කියන්න ඕනි පොඩිකා කියන්නේ මොනවද කියන්නේ? නේද? පොඩිකා කියන්නේ කලන්හා පත්‍ර අභිචාරණයේ දක්වන ලැබෙන ලැබීමට සහ විවෘත වීමට හැකි සිදුවීම් විශේෂය. එහෙම දුවම හරිනේ. කොහෙද තියෙන්නේ? කලන්හා පත්‍ර අභිචාරණය. හරිද? තමයිදී ඇරෙන්න පුළුවන් සිදුවීම් විශේෂය. හරි. ඊළඟට මේ සිදුවීම් පාලක සැල දෙකකින් වට වෙලා තියෙනවා. ඔව්. මෙන්න මේ පාලක සැල දෙකකින් වට වෙලා තියෙනවා පොඩිකා සිදුවීම්. හරි. පාලක සැල කියන්නේ මොනවද? පාලක සැල කියන්නේ විකරණයේ වෙච්ච අභිචාරීය සැල. හරි. මේ කියන්නේ අභිචාරීය සැල. පාලක සැල කියන්නේ විකරණයේ වෙච්ච අභිචාරීය සැල. කියන්නේ විකරණයේ වෙච්ච අභිචාරීය සැල. ඒ වගේම තමයි පාලක සැල විශේෂ හැඩයක් දානවා. දැන් අපි දාසී වශයෙන් කියන්නේ පාලක සෛල බොරුචි බීජ හැඩයක් එහෙම නැත්නම් වෘක්ක හැඩයක් ගන්නවා කියලා. හරිද? බොරුචි බීජ හැඩයක් එහෙම නැත්නම් වෘක්ක හැඩයක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ ද්විබීජපත්‍රී ශාකවල හැබැයි ඒකබීජපත්‍රී ශාකවල පාලක සෛල ඩම්බෙල් හැඩයක් ගන්නවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඊළඟට කියන්න පුළුවන් හරිතවදාන එකම අභිචාරීය සෛල වර්ගය. හරිද? ඒ නිරය අතර නැහැ. හරිතවදාන කියන එකම අභිචාරීය සෛල වර්ගය තමයි පාලක සෛල කියන්නේ. හරිනේ? ඊළඟට අපි කියනවා මේ පාලක සෛල වල සෛල විත්‍ය කියන්නේ. හරිද? පාලක සෛල වල සෙලියුලෝස් සෛල විත්‍ය කියලා කතා කරනකොට ඔයාලට තේරෙනවා ඇතුළ මාන වැඩි එළියේ නේ ඇතුළ පැත්තේ මාන එළිය පැත්තේ හිමි නේ ඒක නිසා අපිට කියන්න පුළුවන් ඇතුළු සෙලියුලෝස් සෛල විත්‍ය පිටත සෙලියුලෝස් සෛල විත්‍යයට වඩා ඝනකමින් වැඩි. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත බව අඩුයි. ඇදෙන සුළු ගතිය අඩුයි. තේරෙනවද? ඇදෙන සුළු ගතිය අඩුයි. එතකොට පිටත සෙලියුලෝස් සෛල විත්‍ය ඝනකමින් අඩුයි. ඉන්නේ ඒක නිසා එයාගේ ප්‍රත්‍යස්ත බව වැඩි. හරිද? එයාගේ ප්‍රත්‍යස්ත බව වැඩි. ඒ කියන්නේ බැලුම් එක වගේ පිම්බෙනවා ඇදෙන ගතිය වෙයි. හරි. හරි. ඊළඟට කියන්න පුළුවන් ඔයාලා මේනෝ නේද මේ පාලක සෛල වර්ගයට තියෙනවා මේ සෙලියුලෝස් සූත්‍ර කෙනිති. මෙන්න මේවා අරියව සලස්සලා තියෙන්නේ. හරි. දැන් හිතන්න මෙන්න මේ වගේ තැනක කේන්ද්‍රය තියෙනවා කියලා. හරිද? එතකොට මෙන්න මේ සෙලියුලෝස් සූත්‍ර කෙනිති අරියව සකස් වෙනවා කියන්නේ මෙන්න මෙහෙම. බලන්න. අරියව සකස් වෙනවා කියන්නේ මෙන්න මෙහෙමයි. කේන්ද්‍රයේ මේ වගේ තැනක තියෙනවා නම් මෙන්න මෙහෙම. ඔන්නෝම සෙලියුලෝස් සූත්‍ර කෙනිති අරියව සකස් වෙලා අප්‍රත්‍යස්ත වලලු හදනවා. ඔන්නෝ. හරිද? මේක මනංකල්පිතව හිතන්න
අන්න එහෙම අනිදිව සකස්සලා තියෙනවා. දැක්කනේ? හරි. එහෙනම් මම කියන්න පුළුවන් මෙන්න මේ පාලක සෛල. එයාලගේ හැඩය වෙනස් කරමින්, ඒ කියන්නේ පළල් වෙලා, පණු වෙලා, ඒ කියන්නේ පාලක සෛල පිම්බෙනවා, හැකිලෙනවා. අන්න එහෙම වෙලා මෙන්න මේ පොම්ටිකා සිදුරේ විස්කම්භය පාලනය කරනවා. ඒ කියන්නේ පාලක සෛල අතර පරතරය පළල් එහෙම නැත්නම් පටු කරනවා. තේරුණානේ? කතාව තේරුණාද? පාලක සෛල එයාගේ හැඩය වෙනස් කරගෙන මොකද කරන්නේ? මේ පොම්ටිකා සිදුරේ විස්කම්භය පාලනය කරනවා. ඒ අදහසම තමයි මම කිව්වේ මේ පාලක සෛල අතර පරතරය පළල් හෝ පටු කරනවා. නේ? ඒ කියන්නේ ලයිනන්න මේ පාලක සෛල යුගල පිම්බුණා කියන. අයි වතුර පිරලා පාලක සෛල යුගල පිම්බෙනවා. එතකොට පොම්ටිකා සිදුර විස්කම්භය වැඩි වෙලා පොම්ටිකා සිදුර විවෘත වෙනවා. ඇරෙනවා. වෙයිදන්න පාලක සෛල යුගල හැකිලුණා කියන තිබුණු වතුර ටික අයින් වෙලා පාලක සෛල යුගල හැකිලුණා. හරි. දැන් පාලක සෛල යුගල හැකිලිලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පොම්ටිකා සිදුර විස්කම්භය අඩුයි. දැන් පොම්ටිකා සිදුර වැగిලා යනවා. හරිද? මොකද කිව්වේ? දැන් ඔන්න පොම්ටිකාවල විවෘතය විස්තර කරලා ඉවරයි. තේරුණානේ? අන්න මේ පොඩ්ඩක් මම කියන්න ඕන. මේ පෙන්නලා තියෙන දර්ශීය අභිචර්මීය සෛලය මේකට පොඩ්ඩක් පෙන්නන්න. හරිද? ඒ වගේම පාලක සෛල පෙන්නලා රූපස්ලාම නෝන අදගත්තාන් පස්සේ හරිසියෙන් හරිය අකුරු 4-5ක් හරි වෙන්නුනොත් කියලා කඩුවලින් අදින්න. අර කියන්නේ නැහැ මගින් එකේ හරිසියෙන් හරි දීලා තිබුණා. නේ? ඒක නිසා ඕනම කමන්නේ මේ වගේ කඩුවල රූපයක් ඇඳලා පොලිස් ලියන්න පටන් ගන්න. හරිද? ලකුණු දුන්නොත් එහෙමයි නැත්නම් එහෙම. හරි. ඊළඟට පොටැන්සියම් සාන්ත කල්පිතේ. ආශ්‍රයෙන් අපි පැහැදිලි කරගමු පොම්ටිකා චලන යන්ත්‍රණය. හරිද? මේ වැඩේ වෙන්නේ දවල්ටනේ. ඒ නිසා අපි කියනවා දිවා කාලයේදී යාබද අභිචර්මීය සෛලවල ඉඳලා පාලක සෛල තුනට සක්‍රීයව පොටැන්සියම් වයින් ඇතුළු වෙනවා. හරිද? පොයින්ට් එක තමයි සක්‍රීයව. දැන් අපි දානවා සක්‍රීයව කියන වචන දෙක ගමන් ඒකට අනිවාර්යෙන් ශක්තිය ඕන නේ. ඒ කියන්නේ වැඩි තැනේ ඉඳලා අඩු තැනට මොකක් හරි ගෙනියන්න ශක්තිය ඕනේ නෑනේ. ශක්තිය ඕන අඩු තැනේ ඉඳලා වැඩි තැනකට ගෙනියන්න නේ. ඒ නිසා අපිට පැහැදිලි මේ වැඩි සක්‍රිය වෙනවා කියන්නේ පොටැන්සියම් වයින් අඩු තැනක ඉඳලා වැඩි තැනකට ගෙනියනවා කියන්නේ. හරිද? හරි. මම මේ කතාව වගේ කියනවා. ඒ නිසා හරියට තේරුම් ගන්න. හරිද? කතාව වගේ මතක තියාගන්න. එතකොට අංගල පොයින්ට්ස් එකෙන් තුන එසේ ලියා ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මෙහෙම වෙන්නේ දවල්ට යාබදපජාමීය සෛලවල ඉඳලා පාලක සෛල වලට පොටැන්සියම් වයින් සක්‍රීයව තුරු වෙනවා. මම කිව්වා සක්‍රීයව කියන්නේ අඩු තැනේ ඉඳලා වැඩි තැනට. ඊටම අනුසාන්ත්‍රණය අඩු තැනේ ඉඳලා වැඩි තැනට ගෙනියන්න තමයි අපිට ශක්තිය වැය කරන්න වෙන්නේ. නේ? ඒ කියන්නේ යාබද අභිචර්මීය සෛලවල පොටැන්සියම් සාන්ද්‍රණය අඩුයි. තේරුණාද? පොටැන්සියම් වයින් සාන්ද්‍රණය අඩුයි. හැබැයි ඊට සාපේක්ෂව පාලක සෛලවල පොටැන්සියම් වයින් සාන්ද්‍රණය වැඩි. ඒක නිසා තමයි ශක්තිය වැය කරන්න වෙන්නේ. කතාව තේරුණාද? හරි. ඒක නිසා ශක්තිය වැය කරන්න වෙනවා. හරිද? හරි. දැන් මෙහෙම යාබදපජාමීය සෛලවල ඉඳලා පාලක සෛල වලට පොටැන්සියම් වයින් සක්‍රීය වැතුරුණා. දැන් පාලක සෛලවල මොකද වෙන්නේ? පාලක සෛලවල පොටැන්සියම් වයින් සාන්ද්‍රණය වැඩි වෙනවා. තේරුණාද? දැන්
පාලක සෛල වල පොටෑසියම් අයන සාන්ද්‍රණය වැඩි. හරි. පොටෑසියම් අයන සාන්ද්‍රණය වැඩි කියන්නේ ජල විභවයට මොකද වෙන්නේ? හරි. දැන් මෙහෙමනේ. ඔයා ජල විභවයේ ඉගෙනගෙන තියෙන්නේ. හරි. ජල විභවය සහ අයන සාන්ද්‍රණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතිකයක්නේ. මතකයිනේ. ඒක නිසා පාලක සෛල තුල පොටෑසියම් අයන සාන්ද්‍රණය වැඩි කියන්නේ ජල විභවය අඩුයි. නේ? දැන් පාලක සෛල වල ජල විභවය අඩුයි. ඊට සාපේක්ෂව යාබද අභිජාමීය සෛල වල ජල විභවය වැඩි. එහෙනම් මට කියන්න අන්තරාශ්‍රුතියද බාහිරාශ්‍රුතියද වෙන්නේ? අන්තරාශ්‍රුතිය නෙවෙයි. අන්තරාශ්‍රුතියෙන් වැඩි ජල විභවයක් තියෙන යාබද අභිජාමීය සෛල වල ඉඳලා අඩු ජල විභවයක් තියෙන පාලක සෛල තුලට ජලය ගලාගෙන එනවා. එතකොට මේ පාලක සෛල තුලේ ජල විභවය වැඩි වෙලා ශුන්‍යතාවය වැඩි වෙනවා. එතකොට මේ පාලක සෛල ශුන්‍යතාවය වැඩි වෙනවා කියන්නේ පිම්බෙනවා. හරි? මේක නිකන් බැලුම් දෙකක් වගේ. දැන් පිම්බෙනවා. වතුර පිරලා දැන් පිම්බිලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට පූර්ණිකා සිදුර විවෘත වෙනවා. හරිද? එතකොට තමයි පූර්ණිකා සිදුර විවෘත වෙන්නේ. හරිද? ඇරෙන්නේ. හරි. ඔන්න ඔබේ කතාව. දැන් මම ඊළඟට කියන්නම් පාලක සෛල තුලට පොටෑසියම් අයන ඇතුළු වෙන්නේ ශක්තිය පාවිච්චි කරලානේ. ඒ ශක්තිය කොහෙන්ද ගන්නෙ? හරි. ඒ ශක්තිය කොහෙන්ද ගන්නෙ? ඒ ශක්තිය දිගන්නේ ඔයාලා මේවල මේ පාලක සෛල ඇතුලේ අඩතරම ඕනතරම් තියෙනවනේ. හරිද? පාලක සෛල ඇතුලේ ඕනතරම් අඩතරම තියෙනවා. මම මේ ඩොට්ස් වලින් පෙන්නලා තියෙන්නේ අඩතරම. හරිද? ඩොට් වලින් පෙන්නලා තියෙන අඩතරමනේ. ඒතරාට පේනවා පාලක සෛල ඇතුලේ ඕනතරම් අඩතරම තියෙනවා. අපි දන්නවා අඩතරම තුල ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. නේ? එහෙනම් අඩතරම තුල ප්‍රභා සංශ්ලේෂණයේදී සිදුවන ඉලෙක්ට්‍රෝන හුමාරුමකින් තමයි මෙන්න මේ පාලක සෛල තුලට පොටෑසියම් අයන ඇතුළු කරන්න අවශ්‍ය ශක්තිය සපයන්නේ. කතාව තේරුණාද? මම පොයින්ට් එක හරියට කියන්නම්. පාලක සෛල තුලට පොටෑසියම් අයන ඇතුළු කරන්න අවශ්‍ය ශක්තිය සපයාගන්නේ පාලක සෛල තුල තියෙන අර්ථලව ප්‍රභා සංශ්ලේෂණයේදී සිදුවන ඉලෙක්ට්‍රෝන හුමාරුම වගේ. කතාව තේරුණාද? හොඳට මතක තියාගන්න. හරි. ඔන්න පූර්ණිකා සිදුර විවෘත වෙන විදිය මම කියනවා. හරි. දැන් අපි බලමු පූර්ණිකා සිදුර වැහෙන්නේ කොහොමද කියලා. හරිද? පූර්ණිකා සිදුර වැහෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මෙහෙමනේ. මම කිව්වා දැන් මම මෙහෙම මතක තියාගන්න ඕනේ. දැන් සක්‍රීය වනේ පොටෑසියම් වල පාලක සෛල තුලට ඇතුළු වුණේ. ඒ කියන්නේ යාබද අභිජාමීය සෛලවල පොටෑසියම් සාන්ද්‍රණය අඩුයි. හැබැයි ඊට සාපේක්ෂව පාලක සෛල තුල පොටෑසියම් වල සාන්ද්‍රණය වැඩි. කතාව තේරුණානේ? හරි. දැන් බලන්න අපි බලමු පූර්ණිකා සිදුර වැහෙන විදිය දැන් ගන්නවා. හරිද? දැන් පොටෑසියම් සාන්ද්‍රණය වැඩිනේ පාලක සෛල තුල. හරි. ඒ වගේම තමයි කලින් මම කිව්වා පූර්ණිකා සිදුර ඇරෙනකොට යාබද අභිජාමීය සෛල ඉඳලා පාලක සෛල තුලට ජලය ගලාගෙන ආවනේ අන්තරාශ්‍රුතිය. නේ? ජලය ගලාගෙන ආවා. දැන් හරි. මෙහෙම තේරුම් ගන්න. දැන් පාලක සෛල තුලේ ජල විභවය වැඩි. හරිද? පාලක සෛලය තුලේ ජල විභවය වැඩි. ඊට සාපේක්ෂව යාබද අභිජාමීය සෛලවල ජල විභවය අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? බාහිරාශ්‍රුතිය නෙවෙන්නේ. බාහිරාශ්‍රුතියෙන් ජලය ගලාගෙන යනවා යාබද අභිජාමීය සෛලවලට. එතකොට මොකද වෙන්නේ? පූර්ණිකා සිදුර වැහිලා යනවා. හරිද? සරලව තේරුම් ගන්න සරලව කිව්වොත් පාලක සෛල වලින් පොටෑසියම් අයන ඉවත් වෙනකොට
පූටිකා සිදුර වැහිලා යනවා. හරිද? ඇයි මම එහෙම කිව්වේ? පාලක සෛලවල පොටෑසියම් සාන්ද්‍රණය වැඩි. හරි. ඒක නිසා පාලක සෛල වලින් පොටෑසියම් අයින් ඉවත් කරනවා. හරි. එතකොට පූටිකා සිදුර වැහිලා. හරි. බාහිරස්තුතියෙන් ජලය ගලාගෙන තමයි යාපදමිචාරණීය සෛල වලට. හරි. එතකොටත් වෙන්නේ පූටිකා සිදුර වැහෙන එක තමයි. හරි. දැන් බලන්න පොයින්ට් එක. මේක කියනවා. පාලක සෛල වල ඉඳලා යාපද අභිචාරණීය සෛල වලට පොටෑසියම් අයින් ඉවත් කිරීම මගින් පූටිකා වැසීම සිදු වේ. ඔව්. මෙවිට බාහිරාස්තුතිය සිදු වී පාලක සෛල වලින් ජල ඉවත් වේ. ඔව්නේ. කලින් උනේ අන්තරාස්තුතියනේ. අන්තරාස්තුතිය වෙලා පාලක සෛල වල ශුන්‍යතාව වැඩි වෙනකොට තමයි පාලක සෛල මේ පාලක සෛල වල ශුන්‍යතාව වැඩි වෙනකොට තමයි පූටිකා සිදුර විවෘත වෙන්නේ. තේරුණානේ? කතාව තේරුණානේ? අයියෝ තේරුණා? පාලක සෛල වල ශුන්‍යතාව වැඩි වෙලා පාලක සෛල පිම්බෙනකොට තමයි වතුර පිරෙලා පූටිකා සිදුර විවෘත වෙන්නේ. හරිද? දැන් පාලක සෛල වලින් පොටෑසියම් අයින් ඉවත් කරලා බාහිරාස්තුතිය වගේ වතුර ටික යාපදමිචාරණීය සෛල වලට ඉවත් වෙලා ඉවරයි. එතකොට මොකද වෙන්නේ? පූටිකා සිදුර වැහිලා තියෙන්නේ. ඇයි? පාලක සෛල දැන් හැකිලිලා තියෙන්නේ. වතුර නැහැ. පාලක සෛල වල වතුර නැති නිසා ඉස්නේ හැකිලිලා තියෙන්නේ. එතකොට පූටිකා සිදුර වැහිලා තියෙන්නේ. තේරුණාද? ඔන්නෝගමයි අපිට කියන්නේ. හරි. ඒ වගේම තමයි මේ ඇවිසික් අම්ලය. ඇවිසික් අම්ලය මගින්ද පොටෑසියම් සංදකම්පිතයේදී කාර්යභාරයක් ඉටු කරයි කියලා කියනවා. ඔව්. ඇවිසික් අම්ලය මොකද කරන්නේ? හරිද? ඇවිසික් අම්ලය කරන්නේ ජලයේ හිඟ තත්ත්වයට ප්‍රතිචාරයක් විදියට ශාක මුල් හා පත්‍ර මගින් ඇවිසික් අම්ලය නිපදවනවා. හරිද? එතකොට මේ ඇවිසික් අම්ලය මොකද කරන්නේ? ඒ ඇවිසික් අම්ලය කරන්නේ පාලක සෛල වලින් පොටෑසියම් අයන ඉවත් කරලා පූටිකා සිදුර වහනවා. තේරුණානේ? ඇවිසික් අම්ලය මොකද කරන්නේ? පාලක සෛල වලින් පොටෑසියම් අයන ඉවත් කරලා පූටිකා සිදුර වහලා දානවා. එතකොට ඒකෙන් ශාකයේ මැලවෙන එක අඩු කරගන්න පුළුවන්. තේරුණානේ? ඒක නම් පොයින්ට් එකක් විතර කියලා නැහැ. කමන්නේ මතක තියාගන්න. හරිද? ඇවිසික් අම්ලය කරන්නේ නියම් කාලවල තමයි ගොඩක් අපිට යා වැදගත් වෙන්නේ. හරිද? විතර මතක තියාගන්න. ශාක මුල් හා පත්‍ර මගින් තමයි යා හදන්නේ. හරිද? තියෙන වතුර ටික පරිස්සම් කරගන්න යා ගොඩක් උදව් වෙනවා. හරි. ප්‍රණෝමයන ඉතින් කොට දාන්නේ පොටිකා ඇහුවොත් අහන්න පුළුවන් ප්‍රශ්න දෙක තමයි ඔය දෙක. වෙන ඉතින් අහන්න දෙයක් නැහැ. හරිද? පොටිකා වල විවරණ විස්තර කරන්නයි අනිත් එක පොටෑසියම් සංදකල්පිතය පාවිච්චි කරලා පොටිකා චලන යාන්ත්‍රණය විස්තර කරන්නයි තමයි තියෙන්නේ. හරිද?